ඉල්ලනවා 12ට. අපි කරනවා ඉවෙන්ට් එකක්. මොකද්ද? අපේ ටැලන්ට් ෂෝ එකක් ෆස්ට් ඉයර්ස් ලගේ. ඉතින් කට්ටිය දැන් ප්ලෑන් කරනවා මේ කොහොමද කරන්න කියලා. කට්ටිය ඇවිල්ලා ගෲප්ස් හැදිලා ප්ලෑන් කරනවා දැන් කරන විදිය. ඉන්නේ රූෆ් টොප් එකේ. මේ පැත්තේ අපේ කැම්පස් එකේ වැව පේනවා. ඉතින් අපේ ග්‍රවුන්ඩ් එක. කට්ටිය ප්ලෑන් කරනවා වැඩ වෙන විදිය. හායි. කොහමද? හොඳින්. ඔයා මොකද අද දවස ගැන හිතන්නේ? අද හොඳ දවසක්. ඉතින් කට්ටිය බලමු මොකද ඊළඟ මේ ඉවෙන්ට් එක ගැන ඔයා මොකද හිතන්නේ? අපේ ටැලන්ට් ෂෝ එක ගැන? කට්ටියගේ ෆිට් එක හදන්න මේ වැඩේ හොඳයි. බලමු මොකද එහෙමද? ඔව්. හොඳයි හොඳයි. තව සෙට් එකක් ඉන්නවා ගිහින් බලමු. මම බ්ලොග් එකක් කරනවා බොයිස්. ඔයාලා මොකද කරන්නේ මෙතන? ඔයාලා මොකද කරන්නේ? ඩ්‍රාමා එකක්. ඔව්. ඒක ඔයාලගේ සෙට් එක විතර අපේ ටැලන්ට් ෂෝ එකේ ඩ්‍රාමා එක කරන්නේ. ඔයාලට අයිඩියාස් තියෙනවද? ඔව්. හරි. අපි බලමු අන්තිම දවසේ මොකද වෙන්නේ කියලා. කසුන්. ඔයා මොකද හිතන්නේ? අපේ ඉවෙන්ට් එක ගැන? යන්න තියෙන්නේ කොල්ලෝ නෑ. කොල්ලෝ? නෑ කොල්ලෝ ඉන්න. කෙල්ලෝ නැත්තේ. කෙල්ලෝ නෑ. කෙල්ලොන්ට එන්නේ දැන් අතන ඩ්‍රාමා එකක් යනවා. අතන කට්ටිය ඩ්‍රාමා එකක් ප්ලෑන් කරනවා. අතන මියුසික් එක ප්ලෑන් කරනවා. ඔව්. අතන අපේ මේන් ඩ්‍රාමා එක ප්ලෑන් වෙනවා. ඔව්. මේ කට්ටිය මොකද ගන්න? ඒ ගැල්ලම එක ගන්න නැද්ද? ළමයි ඩාන්සින් සෙට් එක. ඩාන්සි සෙට් එක. එයාලා ක්‍රියේටිව්. එතකොට ඔයාලා දැන් ගෲප්ස් වල කඩලා තියෙන කට්ටිය. ප්ලෑන් එක යනවා. හරි අපි සෙට් වෙමු. කට්ටිය ප්ලෑන් කරනවා. මාත් ඉන්නවා එහෙම මෙහෙන් ඉවෙන්ට් එක තුනකට සප් එක දෙන්න. කට්ටිය ප්ලෑන් කරලා ඉවරනවා. අපි බලමු ඉස්සරහට තව තියෙනවා ගොඩක් වැඩ. සති දෙකක් තියෙනවා අපිට. අද 29 සැප්තැම්බර් ඔක්තෝබර් 14 තමයි අපේ ඩේට් එක තියෙන්නේ. ඔයාලා මොකද ළමයි කරන්නේ? ඔයාලා කන්ට්‍රිබියුෂන් එක කොහොමද අපේ ටැලන්ට් ෂෝ එකට? මේක ප්ලෑන් කරන්නේ. සම්පූර්ණ ස්ටෝරි එකම ඔයාලා ප්ලෑන් කරන්නේ. දියවයි. ඒ ගෑල් ළමයින්ගේ උදව් එක්ක. එල්ලගිරි. අපි මේ අද දවසේ පළවෙනි දවසේ අද තමයි ඔක්කොම පළවෙනි දවසේ ප්ලෑන් එක ගිහුවා. අද තමයි දැන් රෑ වෙලා තියෙන්නේ. අහසත් ලස්සනයි. අද ඉතුරුනේ අපි තුන්දෙනා විතරයි. අද දවසේ වැඩ ටික දැන් ඉවරුණා. අපි ආයි ඊළඟ දවසේ වෙන්නේ මොකද කියලා බලමු. ඊළඟ කෑල්ලෙන් අපි මොකද වෙන්නේ පටන් ගන්න මොකද කියලා බලමු. ජීජි. පීස්. කට්ටිය අද ටැලන්ට් ෂෝ එකේ පළවෙනි දවසේ රෑ කට්ටිය වැඩ කරනවා. එක රැංගල කට්ටිය වැඩ. දැන් අපිත් වැඩ. අපි මේ යනවා කොල්ලෝ ටික ස්ක්‍රිප්ට් එක හදනවා අම්මට සීරි. කොහොමද තත්ත්වය යාළුවනේ ස්ක්‍රිප්ට් එකේ? අඩෝ කට්ටිය ඉන්න වොයිස් කෝල් වල කට්ටිය. ගැම්මක් බ්‍රදර් ගැම්මක් හොරන් යන්න. මෙතන හදනවා ලෝගෝ අපේ මිනෝ මනෝෂේ ඉන්න ලෝගෝ හදන්න. තව ඉන්න පෝස්ට් ඩිසයිනර්ස්ලා. එතන තමයි ලෝගෝ හැදෙන්නේ. මේ ළමයා පාඩම් කරන ඉන්දු දාගෙන කොහෙද යකෝ පාඩම් කරන්නේ? මේ අපේ රූම් එකේ එහෙම තමයි අපේ රූම් එකේ තමයි ඩිසයිනින් පැත්ත යන්නේ ගොඩක්. අපි අද හවස දැන් හවස ටයිම් එක යන්නේ දැන් මේ අද හවස ප්‍රැක්ටිස් වෙන්න යනවා දැන් වෙලාව 5යි මාරයි. අපේ කට්ටිය ගිහින් ඉන්නවා. මෙන්න අපේ ගගන අපේ මියුසික් එක්ස්පර්ට්. මෙන්න අපේ බිනෝජ් අනික් මිනිස්සයා. ඌ තමයි අපේ රූම් එකේ ඉන්න අපේ රූම්මේට්. කට්ටිය ගිහින් ඉන්නේ දැන්. අයිනේ කසුන් හේරත්. අම්මලා අපේ අනික් එක මේ අපේ අනික් රූමි. ඔබ සෙට් නැහැ නේද? කැල්ලම ඉන්නවද? අම්ම ඩ්‍රාමා එකක් ප්‍රැක්ටිස් කරනවා වගේ. වීඩියෝ ඔන් කරලා නැද්ද තාත්තේ? ඔයාලා ඩ්‍රාමා ප්‍රැක්ටිස් කරනවා වගේ. තාම ස්ක්‍රිප්ට් එකද බෑ? ඔබලා බෑනේ බයි ඉතින්.
හරි එළගිරි හෙට උදේ ඕඩේ දුවට වල පුරුදු වෙනවා කට්ටිය. අපේ කෝරළේ මහත්තයයි මැනිකේ ප්‍රැක්ටිස් කරනවා. වැඩියට මතකද ඒ කාලට උනට මොනා කියවද මන් දන්නේ. අපේ ඩාන්සින් ක්‍රූ එක මෙහෙ ටීචර් ඩාන්සින් ටීචර් ඩාන්සින් ටීචර් කට්ටිය වැඩ කරනවා නේද? රෑ වුණාට කට්ටිය වැඩ කරනවා. ඔව් මහන්සි වෙලා බෑලා වැඩ. මේක වෙනම එකක් කරන්න යන්නේ සුපිරියක් කරන්න. කැපවීමකින් යන්නේ අර කැපවීමක් තියෙන ඇත්තටම අපේ කට්ටිය සුපිරි කියලා වැඩක් නැහැ. කියලා වැඩක් නැහැ. මරුම සුපිරි රෝලක් ගහනවා කට්ටිය. එලකිරි. අද තමයි අපේ day 2 ending එක. අපි day 3 වලින් හම්බෙමු. අපි දවස් 14යි තියෙන්නේ. day 2 ending එක එහෙනම් යවේවා. peace. ඔක්කොම වැඩස්සේ අද කොල්ලෙක්ගේ බර්ත්ඩේ එකක්. ඉතින් දැන් කට්ටිය 12ට විශ් කරන්න යන අපි හොස්ටල් එකේ ඉඳන් බලමු කොහොමද විශ් කරන්නේ කියලා බර්ත්ඩේ එකට. Ni berapaan? Wah. Tarakalagun ulbimin kiyana pem katawa asagin warin nila balawe age pem katawa asagin warin. Ada day 3 practice එක කට්ටිය නටනවා තැන් තැන් වල කපල් ඩාන්ස් එකක් කරනවා මේ පැත්තේ. කොහොමද අත්තේ දැන්? යනවා දැන් දෙබස් ටික එක එක කෙනාට බෙදන්න යන්නේ. එච්චරයි. ස්ක්‍රිප්ට් එක හදලා ඉවරයි. ස්ක්‍රිප්ට් එක ඔක්කොම ඉවරයි. මෙතන මේ ප්‍රැක්ටිස් කරන්න අමාරු ඒ කට්ටිය මේ එක එක පාර්ට් වලට යනවනේ. එකතු කරගන්න අමාරු. එකතු කරන්න එක ප්‍රශ්නේ තියෙන්නේ. දැන් කොහොම හරි එකතු කරගන්න. ඊළඟට තියෙනවා group song එක ප්‍රැක්ටිස් වෙනවා. කට්ටිය. අවුට්ඩෝර් මෙතන ඒරියා එක නම් මාර ලස්සනයි. මැනිකේ කොර්ලේ මහත්තයාගේ අපේ යනවා දෙබස් ටික බලමු මොනවද කියන්නේ කියලා. ඉනත් අහලක නැති එකේ ඉදුදෝනි කොයි මේ දරුවන්ට පාර වෙන්න ආවද? මේ මහත්තයාට විකාරණේ නන්නාතුරට තරුණියොත් එක්ක මේ කෙලිවැවන්න කරොත් කරන්නේ තකතිර වැඩක් මගේ කියන්නේ. ඊළඟ අපේ ස්ක්‍රිප්ට් රයිටර්ස්ලා ඉන්නවා අපිට පුරුදු කරනවා කොහොමද අපි කියන්න ඕනේ කියලා. සුදු බෙලි කියලා මොකක්ද මේ හොයන්නේ? මේකද? මොකද එන්නේ ඩේ 3 උනේ අද මොකද? අද අපි මාවනේ නුඹර ගත්තා. විතර අපි දැන් නේද පුරුදු වෙනවා. දැන් මියුසික් සෙට් එක ගොඩක් අයිටම් පුරුදු වෙනවා. ගෲප් සොංග් එක ගොඩක් හරි වෙනවා. රෝහන් සාව බලන්න. යාක සතුටු අපි කියන්නේ. රෝහන් සර් කියන්නේ අපේ මේ ඔරියන්ටේෂන් කෝඩිනේටර්ස්. ගොඩක් වැඩ මේජ් පිළිවෙලට යනවා. තව පොඩි වැඩක් තියෙන. ඊට පස්සේ අපිට රිසල්ට් පටන් ගන්න පුළුවන්. එහමයි මේ ඩාන්ස් කරපු සෙට් එක. ඔතනයි වීඩියෝ. මේ dancing එක. ඔයා මොකද කියන්නේ? අපි ඩාන්සින් කරලා. ඔයා මොනවද කියන්නේ? අපි ඉන්නේ මොකක්ද ඒක? ඩ්‍රාමා ඩාන්සින් ඩ්‍රාමා මියුසික් ඔක්කොම ඉන්නවා. ඔක්කොම ඉන්නවා. මට ඉරන් අන්තිමට හිකරවත් යන්න ඉන්න බලපන්. අන්තිමට ගමන යන්නේ ඉන්නේ. ගෙදර යන්න ඉන්නේ නැහැ. day 3 ඉවරයි. පස්සේ අම්බ. peace. ජීජි
3 days later. අදත් අපි ආවා ප්‍රැක්ටිස් කරන්න කට්ටිය. හායි. ඔයාලා වීඩියෝ කරනවා මම. යන්න පරිස්සම. තමයි. 6 7 8 9 කපල් ඩාන්ස් කරන පීපල්ස්ලා ඉන්නේ මෙතන තව ඩාන්ස් එකක් ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ඉන්නවා මේන් කැරක්ටර්ස් ටික. කෝර්ල් මහත්තයා නැතුව මැනිකේ බලන් ඉන්නවා. අයියෝ කෝර්ලේ මහත්තයා ඉන්නෙත් නෑ. එතන ලස්සන view එකක් පේනවා. view එක ලස්සනයි. මම කියන්නේ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕනේ. ඒක නම් ඇත්තමයි මැනිකේ. දැන් බලන්න අර කරෝලිස්ගේ කෝල්ලා. තව දවස් 6 තියෙන්නේ අපේ ඉවෙන්ට් එකට. අද අඟහරුවාදා. ඊළඟ සතිය අඟහරුවාත් තමයි අපේ තියෙන්නේ මේ ටැලන්ට් ෂෝ එක. දැන් කට්ටිය ප්‍රැක්ටිස් වෙනවා. අද නම් කට්ටිය අඩුයි. අද කට්ටියට අද දවසම ලෙක්චර්ස් තිබිලා දැන් අද කට්ටියට මහන්සි. ඉතින් මේ අද පොඩි කට්ටියක් විතර ඉන්නේ ඩ්‍රාමා එකේ කැලේ ටික විතර අද ප්‍රැක්ටිස් වෙන්නේ. දැන් අපේ මැනිකේයි කෝර්ලේ මහත්තයා ප්‍රැක්ටිස් කරනවා. good luck. Hi. මේ ඉන්නේ ස්ක්‍රිප්ට් රයිටර්. මේ මැනිකේ. මොකද්ද දුවගේ නමද මොකද්ද? දුවගේ නම සුදු මැනිකා. වෙන්නේ සුදු මැනිකේ. මේ ඉන්න කෝර්ලේ මහත්තයා 3 දෙනා ප්‍රැක්ටිස් කරනවා දැන්. මේ තියෙන අපේ අලුත් ෆැකල්ටි බිල්ඩින් එකේ නෑ එළිය බලද්දි. ලස්සනයි හැබැයි. මේ තියෙන මේක. BSF කොහෙද? මෙන්න මේක නම මේක වයඹ මුහුද. නෑ වයඹ මුහුද. ඔබ දන්නවද? ඔබ දන්නවද මේ අල්ලන් ඉන්න අත කාලේද කියලා? අනේ අල්ලගමු. අනේ නෑ අනේ උඹට පිටිපස්සට ලයිට් පාන. ඔබ දන්නවද මේ මං කවුද කියලා? නෑ උඹ දන්නේ උඹ. ඔබ දන්නේ? ඔබ දන්නේ? ඔබ බබා. නෑ මගේ රත්තරන් අයියා මං දන්නේ. ඔබ බබා. මම දන්නේ. යකෝ උඹ දන්නේ මේ අපේ ලොක්කයියව? අහලා ගන් 7යි තව ගෙවල් 2 කිලෝමීටරයක් කියේ අපි මේ ලොක්කයිය ගැන. කියන්නේ. මේ ජීවිතේ ගෝවා මොනවද මේ කියන්නේ? අපි දෙන්න දී ගන්න වෙන්නේ. පිළිම දී කියන්නේ නෙවෙයි. පිස්සුද මනුස්සයා තමුසෙත් එක්ක දී කියන්නේ ඊට වැඩිය හොඳයි මන් හරි එක දී කියනවා. One eternity later. අපි ආව ඔඩිටෝරියම් එකේ අපේ පළවෙනි රිහර්සල් එකට. කට්ටිය ස්ටේජ් එකේ දැන් බලනවා. අපේ වෙස්ටර්න් ඩාන්ස් එක. අපි අද අපේ ෆස්ට් රිහර්සල් එක කරා. අද අපිට පැය 4ක් විතර හම්බුනේ ඔඩිටෝරියම් එක. රිහර්සල් එක කරා හොඳට ගියා. පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බා. ඒ කියන්නේ අපි මේ කට්ටිය මේ සමහර ප්‍රැක්ටිස් ඩ්‍රාමා වලට එහෙම ප්‍රැක්ටිස් වෙලා නැති. ඉතල චූටි අවුල් ටිකක් තිබ්බා ඒ ටික. දැන් ඒවා දැන් ආයි ප්‍රැක්ටිස් කරන කට්ටිය අපේ ෆැකල්ටි බිල්ඩින් එක උඩට ඇවිල්ලා. ඉතින් ආයි ස්ක්‍රිප්ට් එක අල්ලන් හදනවා මුන් අනේ වන්දා මේ උඹලා ස්ක්‍රිප්ට් එක ඉවර වෙන්නේ නැද්ද බං ආයි හදනවා නේද මොකද්ද බං ඌඩි අවුලක් ගියා බක අයියෝ කොහොම කරන්න බෑනේ දැන් අප්ඩේට් එක කිය 7.0 විතර නේද නේද වෙස්ටර්න් ඩාන්ස් එකේ පීපල්ස්ලා ටික නේද ඔයා මොකේද ඉන්නේ ආවා ට්‍රැඩිෂනල් ඔයාද කෝච් ඔයා ගෑල්ලමයි වට කරගෙන මොනවද මේ කරන්නේ මොකද මේ කරන්නේ අපි මේ නැටුම් පුඩු දෙනවා ඕක තමයි කොහොම ඉඳගෙන මේ බිම ඉඳගෙන ඕක යනවා නේ උඩියොත් කොහොමද නැටුම් පුරුදු වෙන්නේ
අපි පුරුදු වෙලා ඉන්නේ. පුරුදු වෙලා දැන් ඔක්කොම ඕකේද? ඕකේ. ඕමයි ඉඳන් ඉඳලා බෑ ඉතින් පොඩ නැගිටලා වැඩ කරන්න. A few moments later. අපේ කට්ටිය දැන් ඩෙකරේෂන්ස් ටික හදනවා මේ ඕනේ බෑක්ඩ්‍රොප් අරනවා මේවට දාන්න ඕන ඩෙකරේෂන් ටික. දැන් අපේ හොස්ටල් එකේ යන තමයි අපි හදන්නේ. yang melihat ini apa ground floor එක මෙයාලා වැඩ කරන කට්ටියත් ඒ හදනවා හැමෝම සතුටින් එතකොට එක අම්මගේ දරුවනේ භෝජන සංග්‍රහය හැදෙන්නේ මෙතන කට්ටිය වැඩ කරනවා තේත් දීලා තියෙන කට්ටියක් දැන් තේත් දුන්නා වැඩත් කරන ඔක්කොම කරනවා කට්ටිය පල්ලෙහා වැඩ යාලා වීබිස් හදනවා සෑහෙන සෙට් එකක් ඉන්න වීබිස් හදන්න වැඩි මායන්න හිලාසර රින්ගන්න බෑ. මායන්න හිලාසෙන් එළිකව. BBC ඉවර දාලා. තව වාගෙට. මෙදින අපේ මොකද්ද? ගැමි ගෙදර. ඔයාලා මොනවද කරන්නේ? අපි අද නම් පෝස්ට්. අපි ඉමේජ් ජෙනරේට් කරනවා අපේ පෝස්ට් වල දාන්න. අපේ මනුෂ්‍ය පෝස්ට් ටික හදනවා. මේ පැත්තෙන් අපි ඉමේජ් ජෙනරේට් කරනවා. හලෝ ඉතින් අද අපේ අද ඉරිදා සවුන්දාකාරත දවස් දෙකයි තියෙන්නේ. අද තමයි අපි අද කට්ටියම කැම්පස් එකේ ඉන්න නැවතිලා. අද අපි රිහර්සල් කරනවා අදත් රිහර්සල් කළා හෙට තමයි අද අපි ප්‍රැක්ටිස් කරනවා. හෙට තමයි අපේ ෆස්ට් රිහර්සල් එක තියෙන හරියටම ඔඩිටෝරියම් එකේ කරන ෆුල් රිහර්සල් එක හෙට යන්නේ. ඊන අපේ ගුරුතුමනි මොකෝ වෙන්නේ? උගස් පාඩම් කරලා ඉවරයි. රිහර්සල් දෙන්න තියෙන්නේ. රිහර්සල් අම්මට සිරි. ඉස්සර එන්නේ මිනිස්සු ඉන්නේ ඔයාලා තාම ස්ක්‍රිප්ට් අප්ඩේට්. බල හැමදාම ඔතන බං අයියෝ. ස්තුති කතා. මෙහෙ මොකක්ද යන්නේ? ඔයාලා මොකක්ද ගන්නෙ? දැන් ප්‍රැක්ටිස්ද? ෆුල් සක්සස්ද? තාම නැද්ද? අද රිහර්සල් එක ලෑස්තිද? තුනට මම මේ හඳ දිහා බලාගෙන හිටියේ බං. අද කොහෙද බං? අදත් තියෙයි. ඇක් කරනවා මෙයාලා. අපේ කෝර්ලේ මහත් වෙනවා. ගෝනියන්ද විත්තුන කරන්න බෑ. විත්තුන කරන්න වෙලාව හරි. හරි අප්පච්චි බනින්න එපා ඉතින් දැන් කොහොම හරි අපි බොයිස් ඇන්ඩ් ගර්ල්ස් වල කාලා බීලා සැපේ දින්නේ මම කමල් බටකොළ. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ මේ වහබ කැම්පස් එකේ කට්ටියත් එක්ක කමතර මෙයාලා කමති අලුත්ම වැඩක් කරනවලු. ඉතින් ඔයාලා අද අපේ ලයිව් එක 1000ක් පිරනවා. අපි අද සුපිරි ඩාන්ස් එකක් දෙනවා. ඒ නිසා මතක් කරලා ලයික් කරපන්, ෂෙයා කරපන්, කමෙන්ට් කරපන් යකෝ. මොකක්ද මහත්තයෝ යතේ තියන් ඉන්නේ? Hey boys. මොකද වෙන්නේ? අපේ මේ අද රිහර්සල් එකේ දැන් අද ප්‍රැක්ටිස් කරලා දැන් කණ්ඩ යනවා. අපි කාලා හම්බෙමු. එක හිත තමයි තාමත් තියෙන්නේ.
V20 හදනගන් ඉන්නේ. Gen Z V20 තමයි හදන්නේ. A few minutes later. මොකද දැන් කරන්නේ? මුවෙන් වෙලා ගියද 12ට විතර මේ අක්කු තේ ඉල්ලනවා 12ට තේ බොන්නේ නැහැ මගේ රත්තරන් යාළුවනේ 12ට නිදා ගන්න ඕනේ ඔයාලා එහෙම හැදෙන්න එපා 12ට නිදා ගන්න 6ට හැරෙන්න උදේට වැඩ කරන්න දැන් මේ අයියලා හැමෝම බස්සෝ වගේ මොනවද කරන්නේ වැඩ කරනවා ඔයාලා එහෙම කරන්න එපා ඔයාලා හොඳ නිින්දක් ලබා ගන්න මොකද වෙන්නේ? මොකද කරන්නේ මේ V20 අන්තිම හරිය යන්නේ නැද්ද බා මේ තියෙන්නේ මචං Gens V20 හායි මොකද වෙන්නේ? මෙන්න මේ ආකාරයට මේක දිගහැර ගන්න ඕනේ අද සම්බන්ධ වෙන්නේ අපේ අම්මා මේ අපේ තාත්තා YouTube channel එකත් එක්ක ඉතින් ගෝල කොච්චර ලක් ගියද මේ ඉවර කරන්නේ? දවස් දෙකක්. මේ හැදුනා මේ අත්තල මල්ලි. ගයිස් අපේ හරිම රියසල් එක අද යන්නේ අද සවුන්ඩ් හෙට ඉවෙන්ට් එක දැන් ස්ටේජ් එක පිටිපස්සේ ඉන්නේ අද යන රියසල් එක මේ Respect, we warmly invite Professor L. එහෙම තමයි අපේ ස්ටේජ් එක වෙන්නේ උඩට දෙපැත්ත අපේ ලෝගෝ දෙක දාලා තියෙනවා අපි Dean of the Faculty of Applied Science to share a few inspiring. යනවා දැන් සුපිරි ඩ්‍රාම එකක් යන්නේ ගයිස් අද vlog එක ඉවරයි නෑ අද රියසල් ඉවරයි හෙට තමයි අපේ දවස අපි හෙට හොඳම දවස අපි හෙට හම්බෙමු අපේ ඉවෙන්ට් එකේදී ජයවේවා. ඔයාලා මොකද රත්තරන් පුතේ කරන්නේ? අපි රත්තරන් පුතේ මොකද කරන්නේ? ඒක තමයි මාත් අහන්නේ. අපි මේ අවස්ථාවේදී බෑක් ගෲප් එක වශයෙන් මොනවද උතන්නේ? ලණු කැරලි උතනවා බං. ලණු කැරලි නෙමෙයි උතන්නේ යනවා. ලණු කැරලි උතන්න යනවා. අපි රොදන් ඩිසයින් එකක් දානවා. ඉන්න මදින වතුර ටිකක් දාන්න යන්නේ මේ. හායි ඔයා මොකද කරන්නේ? දැන් මහන්සි ටික. ඔයා මොකද? අල්පෙන් දෙවහනවා. කොල්ල වැඩ මහයික කියන් බලන්න මොකද වෙන්නේ දැන් අපේ බෑක්ඩ්‍රොප් එකේ අන්තිම ටික ගැන දැන් අපි දෙපැත්තම ලස්සනට පිටු වලින් අලංකාරවත් වර්ණවත් විචිත්‍රවත් කරනවා. බයාරු හදලා ඉවරයි. හෙට තමයි බලාගන්න තියෙන්නේ. මේ තියෙන බයාරු ලෝගෝ එක ඔය.
behind the scene. ළමයි අපි අපේ බෑක්ඩ්‍රොප් එක හදලා ඉවරයි. එන්න අවසාන දායකත්වයේ දැක්කෝ පිරිස වේ ඉන්නේ. කීයද වෙලාව? දැන් වෙලාව කියලා. 4:04 පාන්දර. දැන් තමයි ඉවරුනේ. තව දෙන්නෙක් හිටියා උන් ටික උඩට ගියා. ඉතින් අපේ බෑක්ඩ්‍රොප් එක දැන් වෙලාව 5ට විතර තියෙනවා. නාගෙන දැන් තමයි ආවේ අපේ වැඩි ඉවර කරලා. ඉතින් අපි බෑක්ඩ්‍රොප් එක පොඩි පොඩි වැඩ වගේක් තියෙනවා සම්පූර්ණ ඉගෙන. ඔක්කොම අමුණන්න තියෙනවා. අමුණලා හෙට තමයි බලන්න වෙන්නේ. මහන්සියට පාඩ නැහැ. ඇත්තටම ලස්සනයි. අර මහන්සිලා කරාට පස්සේ මේ කොච්චර කියත් අවුලන්නේ දුකක් නැහැ. දැක්කම ආසයි හිතෙන නිසා. බලමු අපි හෙට. හෙට නෙමෙයි ඉතින් අද දා පැය 3කින් ආයෙ හැල්ලා බෑක්ඩ්‍රොප් එක අමුණන්න ඕනේ. අපි අමුණද්දී හම්බෙමු. ගයිස් අපි දැන් අපේ බෑක්ඩ්‍රොප් එකේ අපේ තොරණ අමුණන ගමන් ඉන්නේ දැන් අපි කට්ටිය වැඩ. ඒ හොස්ටල් එකේ ඉන්න මෙතනට ගෙනාලා දැන් මෙතන අමුණනවා. ඔයාලා අපේ බෑක්ඩ්‍රොප් එක ගැන මොනවද හිතන්නේ? බෑක්ඩ්‍රොප් එකනේ අපේ තොරණ ගැන. බෑක්ඩ්‍රොප් එකක් ගන්න හැදී තොරණක් ගැහුවේ. මොකද හිතන්නේ? සතුටුයි. හැපි. මනුෂ්‍ය මොකද හිතන්නේ? ඉන පීස්. ගයිස් වෙලාව 2:32යි 3ට ඉවෙන්ට් එක පටන් ගන්න. අපි දැන් කට්ටිය වෙල් ඉන්නේ එළියේ තමයි තොරණ වැඩේ හරි මේ අන්තිමට කට්ටිය ප්‍රැක්ටිස් කරනවා පොඩ්ඩක්. මේ අපේ කට්ටිය බකට් හදලා ගයිස් අපි බෑක්ඩ්‍රොප් එක රිවිව් කරන්න යන්නේ. ගයිස් අපි පටන් ගන්න. Unforgettable evening of beauty, inspiration and joy. අධ්‍යාපනයේ පමණක් නොව කලාවෙන්, සංගීතයෙන්, නාටකයෙන් සහ රංග කලාවෙන්ද දස්කම් යෙදී. So this is a great achievement. I must thank all the students and all the staff members who have guided you, especially the orientation coordinator and the student councillors. It's okay.
හලෝ මගේ රත්තරන් යාළුවනේ ඔයාලට කොහමද කාල්ද බීද සැපෙන් ඉන්නේ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් කොහමද මම කමල් බටකොළ මම අද මේ වල්ව කැම්පස් එකේ ළමයි එක්ක ඇවිල්ලා ඉන්න කමද මෙයාලා මේ කමලේ දරුවන්ට අලුත් වැඩක් අපි බලමු මෙයාලා මේ කරන්නේ මොකක්ද කියලා ඉතින් ඔයාලා මේ අපේ ලයිව් එකට පුළුවන් තරම් ලයික් ගන්න කමෙන්ට් ගන්න ෂෙයා කරන්න අද අපේ ලයිව් එකට 1000ක් පුරවලා දුන්නොත් ඔයාලට නම් සුපි ඩාන්ස් එකක් ඇඹරිලා යන්න ඒ නිසා මතක් කරලා ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න යකෝ මොකක්ද මාත්‍ය ඔය බලන්නේ තේදානි මල්ලි අතලානේමු ඉදි චපකුඩ වොචතුමු ප්‍රේමන අපේ ඉවෙන්ට් එක ඉවරයි බොයිස් සක්සස්ෆුල් ඉවරුණා අපි හැමෝම සතුටින් කට්ටිය සැතේ ඉන්නේ දැන් එළිය කට්ටිය අපේ බෑක්ඩ්‍රොප් එක ළඟ ෆොටෝ ගන්නවා මං ආව ඇතුළේ මොකද වෙන්නේ කියලා බලන්න අතනම සතුටුයි සුපිරියට ඉවෙන්ට් එක ගියා හැමෝම මහන්සිලා වැඩ කරා සුපිරියක් ඇත්තරම ඔයාලත් මේ වගේ එන්න කැම්පස් එන්න මේ වගේ ඉවෙන්ට් කරන්න ලයිෆ් එක හොඳට එන්ජොයි කරන්න ඕනේ මේ වගේ ඇවිල්ලා එන්න ඔයාලත් කැම්පස් අපේ කැම්පස් එකට එන්න අපේ කැම්පස් එක සුපිරි ඇවිල්ලා එන්ජොයි කරන්න එහෙනම් ජය වේවා අලුත් වීඩියෝ එකකින් හම්බෙමු